වෙනිසිලාවේ ට්‍රෙන්ඩි අරගුවා මද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ නායකයා වන නිනෝ ගුවෙරාරෝ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කර සිටියේ ප්‍රහාරය ලැබූ ආකාරය දැක්වෙන වීඩියෝවක්ද පළ කරමින්. මගේ මඟ පෙන්වීම පරිදි එක්සත් ජනපද දකුණු කලාපයේ අනුදින විධානය විසින් නිනෝ ගුවෙරාව ඉලක්ක කරමින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලද වේගවත් මාරාන්තික ගුවන් ප්‍රහාරය එල්ල කළා. යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. ප්‍රහාරය සිදු වූයේ කවදාද ජනාධිපති ට්‍රම්ප් නිශ්චිතව කරුණු දක්වා නොමැති අතර කිසිදු වෙනිසුලානු නිලධාරියෙකු ප්‍රහාරය පිළිබඳව තහවුරු කර නැහැ. හෙක්ටර් රස්ටන්ඩර්ෆ් ගුවෙරාරෝ ෆ්ලෝරෝස් යන මෙම මද්‍රව්‍ය ජාවාරම්කරු නිනෝ ගුවෙරාරෝ යන අනුවර්ත නාමයෙන් වඩාත් ප්‍රසිද්ධ වන අතර ඇමරිකාව විසින් වෙනිසුලානු මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ට්‍රෙන්ඩි අරගුවා හීනායකයා ලෙස ඔහු හඳුන්වනවා. 2026 ජනවාරි මාසයේදී වෙනිසුලානු ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව ඇමරිකාව විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයේ සමවිත්තිකරුවෙකු ලෙස ගුවෙරාරෝ නම් කර තිබීම විශේෂත්වයක්.